හොඳයි සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම good morning. අපි අද දවසේ කෝප් කමිටුව විදියට ඔබ සියලු දෙනාම පාර්ලිමේන්තුවට කැඳෙව්වේ මේ සියලුම රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන නියෝජිතයන් විදියට මේ රටේ ඉදිරි ගමනට දක්වන්න පුළුවන් දායකත්වය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් කරගන්න. මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්තුමන්, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන නිලධාරි මහත්මීන් ප්‍රමාණයක්, ඒ වගේම වැඩ බලන විගණකාධිපතිතුමන්, හිටපු විගණකාධිපති මායදුන්නේ මෙතුමා ඇතුළුව කෝප් කමිටුවේ නිලධාරීන් මේ සියලු දෙනාම මේ මොහොතට සම්බන්ධ වෙන්නේ මේ කාර්ය සාර්ථක කරගන්න. ඉතින් උන් සියලු දෙනාගෙන්ම අවසරයි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නට. අද දවස අපි වෙන් කළා තියෙන්නේ ප්‍රධාන එකම කාර්ය වැඩසටහන් තුනක් විදියට. අපිට කෝප් කමිටුව වපසරයට ඇතුළත් වෙන රාජ්‍ය ව්‍යාපාර ලේඛනගත වෙලා තියෙනවා 457ක ප්‍රමාණයක්. ඒ සියල්ලම අපි කැඳවන්න තමයි ලිපි යවුවා. නමුත් ග්‍රේ ඒරියා එකක් තියෙනවා. සමහර අය අයිතිද නැද්ද කියලා දැන් හොයන්නත් වෙනවා. මේ උදේවරුේ 9:11 මේ කාලය ඇතුළත කරගන්න මේ කටයුත්තට අමාත්‍යාංශ 5කට නේ හරි අමාත්‍යාංශ 5කට අයත් SOE ඒටි කැඳවලා තියෙනවා රාජ්‍ය ව්‍යාපාර එයින් ආයතන 85ක් නේ 85ක ප්‍රමාණයක් රාජ්‍ය ව්‍යාපාර 85ක ප්‍රමාණයකට අයිති පිරිසක් තමයි දැන් අපි ඉස්සරහා ඉන්නේ. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍ය ව්‍යාපාර නැත්නම් පොදු ව්‍යාපාර මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ විෂයපතේට ඇතුළත් කරලා තියෙන ඔබ සියලු දෙනාවම යම් විදියක ආමන්ත්‍රණය කරන්න එකවර. මේක ඉතින් ලංකාවේ ඉතිහාසයේ මම දන්න අහපු විදියට මීට කලින් වෙලා නැහැ. ඒක නිසා තමයි මම කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මේ කාර්ය බාරගත්තට පස්සේ අපේ තිබිච්ච මූලිකම අරමුණ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡාවක් තිබ්බා. මොකක් වුණත් සමාජය ඇතුලේ කෝප් කමිටුව සම්බන්ධව තියෙන්නේ ඒ තියෙන අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ කෝප් කමිටුව කොහොමද සමාජය දකින්නේ කියලා. ඒක ගත්තම අර ගෙන්නෙව්වා බැන්න යැව්වා. සරලව ගත්ත වෙතනින් තමයි තියෙන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්ත රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව රටේ තියෙන මතය බැලුවත් ඒකත් ඒ වගේම පොඩි හොඳම එකක් නෙමෙයි. එමනේ නේ. කියන්නේ හොඳටම වැඩ කරනවා කියන ඒ කියන්නේ බැනුම් අහන්න නියමිතව ඉන්නවා වගේ අදහසක් ඒක ඇතුලේ සමාජයේ තියෙනවා. ඒ නිසා මේ මගේ ෆෝන් එකනේ. ඒ නිසා මේ දෙකම ගත්තම ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව චිත්‍රයත් ඒක අධීක්ෂණය කරන්න තියෙන කෝප් කමිටුව පිළිබඳව තියෙන චිත්‍රයත් දෙකම හොඳ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි දෙගොල්ල විසින් කණ්ඩායම් දෙකම විසින් මේක සමාජය තුළ නිවැරදි කරගන්න තියෙනවා.
ඒක තමයි කවුරුවත් අමනාප යුතු නෑ. මේක තමයි අපි පාර්ශ්ව දෙක විසින්ම කරගතපු උපයා ගැනීම. මෙතෙක් කල් කෝප් කමිටුවේ මුහුණත පෙනුම ගත්තම අර විදියට තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව පොදු අදහස ගත්තත් හොඳ එකක් නෙමෙයි. එහෙනම් අපිට තියෙන්න ඕන අදහසක් කොතනක හෝ අපේ ක්‍රියාවලියේ වැරද්දක් තියෙනවා. ඒක නිවැරදි කරගැනීමේ වගකීම පැවරෙන්නෙම ඒ ආයතන මේ රාජ්‍ය ව්‍යාපාරවල ඉන්න මේ නායකත්වයේ දරන පිරිසටත් ඒ වගේම කෝප් කමිටුවේ මේ නායකත්වයේ දරන අපිට. මේ අද දවසේ මෙතන මේ CR1 වල පේන පිරිසට අමතරව CR2 වලත් ඉන්නවා කණ්ඩායමක්. ඔවුන් සියලු දෙනාටම ඔවුන්ට මේක දර්ශනීය වෙනවා. ඔවුන් සියලු දෙනාම තමයි මේ අද දවසේ උදේවරුේ කාර්යය තියෙන්නේ. අපි මූලික පැහැදිලි කර ගැනීමක් මගේ පැත්තෙන් කරනවා. ඊට පස්සේ අපි මේ ආයතන අයත් වන ප්‍රධානම මේ සියලුම රාජ්‍ය ව්‍යාපාර අයිති වන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. Public Enterprises Department එකත් ඒ වගේම National Budget Department එකත් කියන ඒ කණ්ඩායම් දෙක විසින් ඔවුන් සියලු දෙනා මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මේ මොහොතට. ඒ කණ්ඩායම් දෙකම ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම ඔබ ආයතන සම්බන්ධව වැදගත්ම තීන්දුව తీරන ගන්න තියෙන ආයතනයක් තියෙනවා. ඒක තමයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව. ඒතර ඒ නිලධාරි මණ්ඩලයත් මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඔවුන්ගේ අදහසකුත් මේකට එකතු කරනවා. මූලිකම අරමුණ තමයි මේ මොහොත භාවිතා කරගන්න ඕන වෙලා තියෙනවා. පොදු අදහසක් සමාජය ඇතුළට හැදෙන්න මේ රාජ්‍ය ව්‍යාපාර මේ රටේ සංවර්ධනයට මේ රටේ දියුණුවට දායක වෙන කණ්ඩායමක් මිස වෙන යමක් නොවේ කියන එක. ඒ නිසා තමයි මෙවැනි අවස්ථාවක් අපි ගොඩ නැගුවේ. මේක ටිකක් දුෂ්කර ව්‍යායාමයක්. අද පාර්ලිමේන්තුව කැඳවන දවසක් නෙමෙයි. අද වෙනම දවසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ අසිත නිරෝෂණ මන්ත්‍රීතුමත් තවත් මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා කීප දෙනෙක් සම්බන්ධ වේවි දවස තුල. ඉතින් ඔහුවත් සාදරයෙන් පිළිගන්න ගමන් මේ දුෂ්කර කාර්යයට ඒ කියන්නේ මේ ආරක්ෂක කටයුතු මේ සියල්ලම පිළිබඳව සැලකියුතු මැදිහත් වීමක් කරමින් මේ කටයුතු කරපු පාර්ලිමේන්තු සියලුම අයටත් ස්තුතිවන්ත වෙමින් තමයි දවස අපි පටන් ගන්න යන්නේ. සියලු දෙනාටම සුබ දැසනක් වේවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ ගරු සභාපතිතුමනි, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන පොදු ව්‍යාපාර සභාවේ සමාජික ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ මෙන්ම රාජ්‍ය කිනුම් කාර්ක සභාවේ උපදේශක විශ්‍රාමික විගණකාධිපති එසී මායදවුන මැතිතුමනි, ඒ වගේම පොදු ව්‍යාපාර සභාවේ උපදේශක රණසිංහ මැතිතුමනි, ඒ වගේම පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂතුමනි, ඒ වගේම මේ අවස්ථාවට භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්, ඒ වගේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්, ඒ වගේම අයවැය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම නිලධාරි මහත්මයා මෙවැනි අද දින මේ වැඩමුළුව සඳහා සහභාගී වෙන සියලුම මේ රාජ්‍ය ව්‍යවසායන් නියෝජනය කිරීම පැමිණ සිටින සියලුම ගණන් දීමේ නිලධාරීන්, ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු
අනිකුත් නිලධාරී මහත්මයාණනි. මූලිකව සභාපතිතුමාගේ කතාවේදී අද මේ වැඩමුළුවේ මූලික අරමුණ මොකක්ද කියන එක කියවුණා. එහිදී විශේෂයෙන්ම පසුගිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පරීක්ෂාවට ලක්විච්ච ආයතනවල තිබෙන පොදු සැලසුම් කිරීමේ ඒ වගේම ආයතනික අරමුණු වලින් බැහැරව කටයුතු කිරීමේ යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරා. ඒ කාරණාත් එක්ක අපි විගණනයේ පැත්තෙන් මේ සියලු රාජ්‍ය ව්‍යාපාරවල දකින පොදු තත්ත්වයන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරමු. එෙහිදී විශේෂයෙන් මේ ඉදිරිපත් කිරීම හරහා මම මූලිකව විගණකාධිපතිවරයාගේ බලවර්ම සම්බන්ධයෙන් මැන්ඩේට් එක සම්බන්ධයෙන් යම් මූලික ප්‍රවේශයක් ගන්නම්. ඒ වගේම මේ විගණන ක්‍රියාවලියේදී මේ වාර්තා කරන ක්‍රියාවලියේදී කොහොමද කෙරෙන්නේ සම්බන්ධයෙන් ආයතනික රාජ්‍ය ව්‍යවසායන් විදිහට ඔබ තමුන්වහන්සේලා ජාතික විගණන කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් එක්ක කටයුතු කරන්න ඕන කොහොමද? ඒ වගේම පොදුවේ ගත්තම මේ පහුගිය පරීක්ෂණවලදී මේ රාජ්‍ය ව්‍යවසායන්ට වල දාලා සිදුවෙච්ච විගණනවලදී නිරීක්ෂණ වෙච්ච පොදු තත්වයන් සම්බන්ධයෙන් යම් අපි අවබෝධයක් ගමු. එය මම හිතන්නේ ඉදිරියේදී මේ කාර්ය සාධනයන් ඉහළට ඔසවා තබා ගැනීමට ඒක පිටුවහලක් වෙයි කියලා විශ්වාස කරන නිසා. අපි ඇත්තටම ටිකක් අත්‍යවශ්‍යම පණිවිඩය වුණේ අද දවසේ මේ රාජ්‍ය ව්‍යාපාර පොදු ව්‍යාපාර සියල්ලම මෙන්න මේ මූලික වුමනාවන් කීපයක් කෙරෙහි අවධානයට යොමු කරන්න. මොකද ඒව තමයි අපි ගෙනල්ලා කෝප් කමිටුව ඉදිරියේ බොහෝ අවස්ථාවල ප්‍රශ්න කරන මූලිකම කොටස. එතනින් එහා ගියාම තියෙන්නේ නිලධාරීන් මේ යම් කෙනෙක් මෙන්න මේ මූලිකම කාරණාවලින් එපිටටම ගිහිල්ලා හිතාමතා කරන යම් වැරදි ප්‍රමාණයක් යම් ගැටලු සහගත ක්‍රියාවලින් ප්‍රමාණයක් වැරදි කියනවට වඩා යම් ගැටලු සහගත ක්‍රියාවලින් ප්‍රමාණයක් ඒවා නිවැරදි කරගන්න පුළුවන්. මොකද බොහෝ ඒවා හිතාමතා කරන ඒවා නෙමෙයි. අනිත් එක තමයි බොහෝ පහුගිය කාලයක් පුරාම තියෙන විශේෂම දේ තමයි සමහර විශේෂම දේශපාලන නායකත්වයන් විසින් ඔවුන්ව යොමු කළ තිබුණු ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග නිසි පරිදි මේ ක්‍රියාවලිය ඇතුළට දේශපාලන ක්‍රියාවලිය උමනාවකට දෙන යෝජනාව වුණත් නිසි පරිදි මේ ක්‍රියාවලිය ඇතුළට නීත්‍යානුකූල ලෙස අරගන්න මේ කණ්ඩායම් අසමත් වෙලා තියෙන තිබීමේ ගැටලුව. එතකොට ඒක අවබෝධය ගොඩනගා ගන්න කියන යෝජනාව තමයි අපේ පැත්තෙන් මේ ගොඩනගන්නේ. එතකොට මේ සැලසුම් සකස් කිරීම, පනත අනුව කටයුතු කිරීම, අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, කාර්ය මණ්ඩල බඳවා ගැනීම ඇතුළු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, ඒ වගේම මේ ඉදිරිපත් කරපු ආයතන තුනෙන්ම ඉදිරිපත් කරපු සහ විගණකාධිපතිතුමන් ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව පූර්ණ අවධානය යොමු කරගන්න ඕන. අපි අපේක්ෂා කරා විනාඩි 15ක විතර ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න. ගැටලුව තියෙන්නේ දැන් අපි වැඩසටහන් 3ක් සූදානම් කරගෙන ඉන්න නිසා කාලය තියෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි මම මෙහෙම අවස්ථාවක් ගන්න පුළුවන්. කොහොමටත් අපිත් අපේක්ෂා කරනවා, විශේෂයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවත් අදහස් කරනවා විගණනය සම්බන්ධව තියෙන ප්‍රශ්න මං හිතන්නේ මෙතෙක් කල් බොහෝ අයට සාකච්ඡා කරන්න වෙලාවක් අවස්ථාවක් ගොඩ නැගිලා නැහැ. විගණන ක්‍රියාවලිය සම්බන්ධව තියෙන ගැටලු ඔබ දකින විදිය මට දැන් ඊයේ හරි පෙරිද හරි එක ආයතනයක මකට කතා කරාම මේ කියන විදියට වැඩේ කරොත් කොයිතරම් තමන්ගේ ක්‍රියාවලිය ස්ලෝ වෙනවද? කරන්න තියෙන කාර්යභාරය ඊට වඩා විශාලයි. නමුත් ඒක ඇතුලේ මේ අධීක්ෂණ ක්‍රියාවලිය නිසා ගැටලුවක් තියෙන බව එම් සාකච්ඡාවක් තිබුණා. එතකොට ඒ සම්බන්ධව නැවත මේ ක්‍රියාවලිය අධීක්ෂණය කරමින් ගොඩනගන්න ඕන. අපිට අවශ්‍ය වෙන්නේ
මම නැවත අවධාරණය කරන්නේ අපිට කිසිසේත්ම අවශ්‍ය නැහැ වැඩ නොකරන මට්ටමකට ගන්න නෙවෙයි. වැඩ කරන්න පුළුවන් මට්ටමට ගන්න තමයි. ඒකෙන් ඔබේ පැත්තෙන් දකින්න ගැටලුත් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මෙහෙම අවස්ථාවක් ගමු කියලා. ඔබ ලිඛිතව මගේ නමට හෝ කෝප් කමිටුවේ නමට ඉදිරිපත් කරන්න ඔබට තියෙන ඔබ අදහස් කරන ඕනම ගැටලුවක් කිසිදු ආකාරයක මේකක් තියාගන්න එපා, ගැටලුවක් තියාගන්න එපා. තමන්ගේ ආයතනයට බලපාන ආකාරය දැනට තියෙන මේ ක්‍රියාවලිය ඔබේ පැත්තෙන් කෙරෙන්න ඕන දේවල් ටික කරන අතරේ ඔබට තියෙනවා නම් යම් ගැටලුවක් මෙවැනි ඒ කියන්නේ තමන්ගේ මේ වැඩපිළිවෙලට තමන් කරගෙන යන ක්‍රියාවලියට තමන්ට පැවරිලා තියෙන කාර්යභාරයට බාධාවක් තියෙනවද නේද? වෙනස් විය යුතු තැන් තියෙනවද නැද්ද? ඒ පිළිබඳව ඕනම යෝජනාවක් කිසිදු ගැටලුවක් නැතුව මගේ නමට යොමු කරන්න. මේ මුකුත් හෙසිටේෂන් තියෙන්න ඕනේ මගේ නමට යොමු කරන්න. අපි ඒක අපේ කෝප් කමිටුවේ දැන් මේ අපේ ගරු මන්ත්‍රීතුමන් එක්කත් මම කතා කරේ. අපි ඒක වෙනම අධීක්ෂණය කළා. ඒ ආයතනත් එක්ක සාකච්ඡා කරමින් ඉදිරි ක්‍රියාවලියක් ගොඩනගා ගන්න කෝප් කමිටුව සූදානමින් ඉන්නවා. ඒ අවස්ථාව ගමු කියන එක තමයි මගේ යෝජනාව. අත්‍යවශ්‍යම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් එකකට විතර වෙලාව ගමු සාකච්ඡාව අවසන් කරන්න කලින් ඔබට තියෙනවා නම් අවස්ථාවක්. ගරු සභාපතිතුමනි, ඔව් කියන්න. මම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා පොදු ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න. අපි අර මුලදීම කිව්වා අපි අධ්‍යක්ෂක මණ්ඩලයට චෙයාමන් සහ හොඳ කොම්පිටන්ට් අය පත් කරගන්නවා. නමුත් දැන් අපිට සීමා වෙලා තියෙනවා ඩිරෙක්ටර් බෝඩ් රැස් කරන්න. හේතුව තමයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මීට කලකට පෙර ගහපු චක්‍රලේඛය අනුව ඩිරෙක්ටර් බෝඩ් එකක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රුපියල් 25000යි. අපේ වගේ ආයතනවල ඉතා අමාරුවෙන් දෙකක් රැස් කරන්න පුළුවන්. එතකොට ඩිරෙක්ටර් බෝඩ් වල අපි බෝඩ් පේපර් 15ක් 20ක් සාකච්ඡා කරනවා. මුළු දවසම ඒකට ගත කරනවා. ඊට පස්සේ ඉතිරි දවස් 29ම චෙයාමන් තනියම වැඩ කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම යැපෙන්නේ කාර්ය මණ්ඩලයේ මත. සමහර කාර්ය මණ්ඩල highly corrupted. ඊට පස්සේ මේ ගත්ත ඩිරෙක්ටර් බෝඩ් ඇත්තටම ඉම්ප්ලිමන්ට් වෙනවද, බිස්නස් ප්ලෑන් එක මොකක්ද කියන එක ගැන සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. එතකොට මේකේ මේ දීමනාව කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම මේ දීමනාව සීමා කිරීම තුළ විශාල මේ පාඩුවක් වෙලා තියෙනවා ආයතනවලට. අඩුම වශයෙන් ඩිරෙක්ටර් බෝඩ් 3 පාරක් මේ විශේෂයෙන්ම මේ කමර්ෂල් එන්ටර්ප්‍රයිසස් වල ඩිරෙක්ටර් බෝඩ් මාසෙකට 3 පාරක් රැස් කරන්නත්, ඒකෙන් දවස් 2ක් බෝඩ් පේපර් සාකච්ඡා කරන්නත්, එක දවසක බෝඩ් පේපර් ඉම්ප්ලිමන්ට් ගත තීරණ ඉම්ප්ලිමන්ට් වෙනවද කියන එක සහ බිස්නස් ප්ලෑන් එක වගේ දේවල් මොනිටර් කරන්නත් දවසක් දමා ගන්න වෙනවා. එතකොට පොඩි ඉන්ක්‍රීස් එකක් විතරයි කරන්න තියෙන්නේ මේ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ දැනට සීමා කරලා තියෙන 25000ට. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි විගණකාධිපති විසින් විගණන නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. අපි පිළිතුරු දෙනවා, නැවත නැවත එනවා. එතකොට දැන් අපේ ආයතනවල සහ අපේ සහෝදර ආයතනය DLP එක අපි දෙගොල්ලටම තියෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක විසින් අනුමත නොකළ දීමනා සහ අනිකුත් ගෙවීම් කරලා තියෙනවා. එතකොට සිද්ධ වෙලා තියෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක යම් කිසි දෙයක් අනුමත කරගත්තන් පසු රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට අනිකුත් චක්‍රලේඛ අනුව අනුමත කරගන්න ඕන දෙවනුව. එතකොට එහෙම ඒ ආයතන වලට හෝ අනුමත කරන්න බැරි දීමනාවල් අනුමත කරලා තියෙනවා. ඒව දැන් දශක දෙක තුනක් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. මේකේ සභාපතිතුමනි මේකේ නරකම දේ තමයි මේ සේරම දේවල් අනුමත කරගෙන තියෙන්නේ ට්‍රෙෂරි රෙප්‍රසන්ටේටිව් කෙනෙක් බෝඩ් වලට සහභාගී වෙද්දී. ට්‍රෙෂරිය විසින් පත් කරපු GMලා මේ ආයතනවල සිටිද්දී මේ GMලා විදිහට ඉන්න අය එක්ක ගණකාධිකාරී සේවය එහෙම නැතිනම් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ අය ඒගොල්ලෝ දන්නවා මේ රූල්ස් ඔක්කොම. මේ සමහර දීමනාවල් මුදල් අමාත්‍යාංශයට අනුමත කරන්න බෑ. දැන් මේවා දශක දෙකක් තිස්සේ අරගෙන ඊට පස්සේ විගණකාධිපතිට මේකට කරන්න දෙන්නේ නැහැ. විගණකාධිපති මේකේ අය කරගන්න සහ අනිකුත් ඩිරෙක්ෂන් දෙනවා. අපි අය කරන්න ගිය ගමන්ම වෙන්නේ මේක දැන් සම්පූර්ණයෙන්ම කාර්මික ආරවුල බවට පත් වෙලා තියෙන අපේ මේ ආයතන දෙකටම තියෙනවා. ඒක නිසා අපිට මේකට මේ විසඳුමක් අවශ්‍ය වෙනවා. එකක් මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයේ තියෙනවා කියලා පොතේ තිබ්බට වැඩක් නැහැ. මුදල් අමාත්‍යාංශයේ මේ ඩිරෙක්ටර් බෝඩ් වලට සහභාගී වෙන අයටත් මේ අපිට තියෙන වගකීමම තියෙනවා. හුඟක් දීමනාවල් සහ අනිකුත් දේවල් අනීතික දේවල් ඒවා කිසිසේත්ම අනුමත කරන්න බැරි දේවල්. මම ඔබතුමාට එක උදාහරණයක් කියන්නම්. 60 වන සංවත්සරයේ තිබිලා තියෙනවා
ජාතික ලොතරැයි මණ්ඩලය 2023 ඒ 60 වන සංවත්සරයට ගෙවනවා සෑම සේවකයෙකුටම රුපියල් 63000 ගානේ gift voucher. සෑම සේවකයෙකුටම ඉන්ක්‍රිමන්ට් 6ක් දෙනවා. ඉන්ක්‍රිමන්ට් එක කියලා කියන එක අපි අවුරුද්දක් වැඩ කරලා උපයාගත්තු එකක්. එතකොට ඒක දෙනවා මේක ඔඩිට් කොරිස් බවට පරිවර්තනය වෙනවා. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ලියුමක් විතරක් ගහනවා මේක අය කරගන්න කියලා. අවසාන වශයෙන් මේක මේ වාර පඩි වැඩි වුණාන් පස්සේ අපිට ඩිරෙක්ෂන් එකක් විදියට ඇවිල්ලා අපි මේක අඩු කරනකොට අනිත් පැත්තෙන් කාර්මික ආරවුලක්. ඒක නිසා දැනට ඔඩිට් කොරිස් බවට පත් වෙලා තියෙන විගණන වාර්තා බවට පත් වෙලා තියෙන බොහෝ දේවල් වලට හේතුව වෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයත් හොඳ නැහැ. ඒක නිසා මේ කියන අපිට දීපු උපදෙස්ම මුදල් අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් බෝඩ් වලට මෙම්බර්ස්ලටත් දෙන්න. තුන්වෙනි කාරණය තමයි මුදල් අමාත්‍යාංශ සමහර දැවෙන ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න. අපේ ආයතන දෙකේම ඇක්ට් එක සංශෝධනය කරන්න කියලා තියෙන 2017 කැබිනට් එකකින්. එතකොට අපි අවුරුද්දක් සාකච්ඡා කරලා ලීගල් ඩිපාර්ට්මන්ට් එක දීලා තියෙනවා ක්ලියරන්ස් එක කැබිනට් පේපර් එක දාන්න කියලා. නමුත් දැන් අන්තිම මොහොතේදී ආයසරයක් මොකක් හෝ සංශෝධනයක් කරන්න කියලා තිනවා. එළියට යනවා විශාල සූදුවක් කොටු කැපීමේ ලොතරැයියක් කියලා දඩ ගහන්න පුළුවන් වර්තමාන පනත අනුව රුපියල් 150යි. පොලිසිය විශාල මාංශයක් කරලා මේක උසාවියට දැම්මහම පෙරවැරදි නැත ස්වාමීනි කියලා කියපු ගමන් 150ක් ගහලා දානවා දඩි එළියට. පනත සම්මත කරලා දෙන්නේ නැහැ කැබිනට් එකෙන්. දැන් ලීගල් ඩිපාර්ට්මන්ට් එකේ ක්ලියරන්ස් එක දීලා මාස 5කට වැඩි. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේවා පොදුවේ බලපානවා අපිට පුද්ගලිකවත් බලපානෙම තියෙන්නේ. කරුණාකරලා මේකේ අර දින 3ක් අධීක්ෂණය සඳහා ඩිරෙක්ටර් බෝඩ් වලට දෙන එකයි ඒ වෙනුවෙන් අර දීමනා සීමාව ඉවත් කරන එකයි විශේෂයෙන්ම අනපනත් සංශෝධනයේදී ටිකක් කඩිනමින් කටයුතු කරන එක ගැන අවධානය යොමු කළා නම් අපිට පොඩි සපෝට් එකක් වෙනවා මේ ඩිරෙක්ටර් බෝඩ් වලට. අනිවාර්යයෙන්. නෑ මේ අද දවසේ ඇත්තටම මේ පොදු අදහසක් හදාගෙන ආරම්භයක් ලෙස මම සලකමු කියලා කිව්වෙත් ඒකයි. අපි දකිනවා පහුගිය කාලයක් පුරා සිදුවෙච්ච යම් ගැටලු. ඒ යම් ගැටලු කියලා කියන්නේ නිශ්චිතවම ආයතනයේ පරිපාලන ක්‍රියාවලියට බාධාකාරී වෙන එක. ඒ බාධාවන් ටික සම්බන්ධව පැහැදිලි සාකච්ඡාවක් කරගන්න ඕන. මම හිතන්නේ මැනේජ්මන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් එක මේ ඩිපාර්ට්මන්ට් අපේ දෙපාර්තමේන්තු තුනම තම තමන්ට අදාළ ප්‍රශ්න කොටස පැහැදිලි කරගන්න ඕනකමක් තියෙනවා. ඔබතුමා කියන මේ පළවෙනි යෝජනාවේ ඉඳලම ඒ පැත්තෙනුත් තියෙනවා කාර්ය මණ්ඩලෙ හිඟයන් යන කාර්ය මණ්ඩලයේ සමහර තැන්වලදී අපි හිතමු එයා මේ අධ්‍යක්ෂවරයෙක් විදියට හිටියත් සමහරලාට එතන අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ සභාපතිවරයා හෝ කටයුතු කරන ආකාරය ඒක තියෙන දේශපාලන බර මේ සියල්ලම අනුව නිලධාරීන්ට කටයුතු කිරීමේ සැලකියුතු සීමාවන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හොඳටම දැක්කා අපි විමර්ශනය කරපු ආයතනවල සමහරලාට භාණ්ඩාගාර නියෝජිතවරයා ගිහිල්ලා තමන්ගේ අදහස ප්‍රකාශ කරා මේක මුළුමනින්ම නිග්ලෙක්ට් කරලා කටයුතු කරපු ආයතන අපි විමර්ශනයේදී අහු වුණා. ඉතින් අර අදහස ප්‍රකාශ කළත් ගත්තෙත් නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒක තමයි අපි අර දැන් මූලික දීමනා වැඩි කළ යුතු බව ඒ කියන යෝජනාත් අපි ඉල්ලන්නෙත් ඔන්න ඕක එක වටයක් තමන්ගේ ආයතනයේ සම්බන්ධව තියෙන ගැටලු කරගත යුතු කාර්යයන් පිළිබඳව නිශ්චිත අදහසක් එක වටයක් ගොඩනගා ගන්න. ඒතකොට තමයි බලන්න වෙන්නේ ඒකේ PD එකට තියෙන කාර්යභාරය NBD එකට නැත්නම් මේ මැනේජ්මන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් එකට තියෙන කාර්යභාරය. ඊළඟට ඒ පැත්තෙන් අපිට යම් පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වෙයි. කොයිතරම් කාලයක් මේ දැන් විශේෂයෙන්ම මෙතුමා ප්‍රකාශ කරා වගේම අපි හිතමු මේ කාර්ය මණ්ඩල බඳවා ගැනීම. ඉල්ලන එක සාධාරණද කියලා බලන්නම සෑහෙන කාලයක් යනවා. ඒක නොකර බෑ. ඒ මොකද අපි හැමෝම බලන්නේ තමන් වැඩ නොකර තව කාට හරි කියලා වැඩ කරව ගන්න බලන ආයතන ගොඩාක් තියෙනවා. ඒතකොට කාර්ය මණ්ඩලයක් ඉල්ලුවා කියලා එහෙම දෙන්න ගියාම අර විකල්ප ආකෘති නැතුවද මේක කරන්නේ. අර කිව්වා වගේම අවුරුදු අඩු ගානේ අවුරුදු 30කට බවුන්ඩ් වෙනවා එක මේකක් දුන්නොත් කියන එක. ඒ අනුව ඔවුන් කටයුතු කරන එකේ සැලකිය යුතු ප්‍රමාදයක් තියෙන බවත්. ඒ වගේම ආයතන පැත්තෙන් ගත්තම SOR එක හදලා SOR ඒක කෙටුම්පත් හදලා ඉදිරිපත් කරගෙන ඒ යන ක්‍රියාවලිය ගිහිල්ලා අවසානයේ හිර වෙච්ච තැනක තමයි ආයෙ ඔන්න මතක් වෙන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ සාකච්ඡා ආකෘති අපි හිතුවේ මේ පිළිබඳව යම් අදහසක් දෙන්න. ඔබතුමා කියන යෝජනා තුනම අපිට ඇත්තටම දෙන්න මේ ඒ තුන ඇතුළුව අනිත් අපි කාලය මේ වෙලාවේ කාලය ගත කරගන්න බැරිකම ගැන කනගාටු වෙනවා. නමුත් මේක ආරම්භයක් විදියට අරගෙන අපි ඔබතුමන්ලා පැත්තෙන් ඉල්ලනවා අපිට දෙන්න මේව ලිඛිතව
ඒව සාකච්ඡාවක් බවට පත් කරගමු. මේ ඔබතුමා මොකක්ද ඔව් කියන්නේ? එකක් විතර මම ලක්ෂ්මණ බේසේකට නේඩ ආයතනයෙන් මේ මෙතුමා මේ HR ගැන කිව්ව එකේ මගේ යෝජනාවක් තියෙනවා මේ රාජ්‍ය ආයතනවල තියෙන නිවාඩු ප්‍රමාණය වැඩි. මගේ ඔබ්සර්වේෂන් එක වැඩක් කරන්න අඩු ගානේ දෙන්නෙක් එහෙම නැත්නම් 3 දෙනෙක් ඉන්න ඕනේ. ඒක පොදු කාරණාවක් විදිහට සීරියස්ලි ගත්තොත් හොඳයි. ඇත්තටම පොදු ගැටලු තමයි අපි දැන් මේ හඳුනා ගන්න උත්සාහ කරමින් ඉන්නේ. මොකද පොදු සැලකිය යුතු ප්‍රමාණය නිවැරදි කරොත් අනිත් ටික ඉබේ හැදෙන කෑලි ගොඩක් තියේවි. ඒ නිසා කාගේවත් වැරදි නෙමෙයි අර සිස්ටම් එකේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් සිස්ටම් එක ගොඩනගා ගන්න වෙන්නේ අපිම එකතු වෙලා කියන එක තමයි මූලිකම අදහස. ඒ කියන්නේ කවුරුවත් ඇවිල්ලා හදලා දෙන්නේ නැහැ. තියෙන අඩුපාඩු සාකච්ඡාවට ගනිමින් කියන්නේ අපේ වගකීම විදියට අපි දකිනවා ඒ සාකච්ඡාවට අවශ්‍ය ප්ලැට්ෆෝම් එක වේදිකාව හදලා දෙන එක. ඉතින් අපි ඒ සඳහා තමයි මේ උත්සාහය ගත්තේ. හරි අපි මෙහෙම කරමු. අනිත් කණ්ඩායම එළිය බලන් ඉන්නවා. අපිට දවසේ අපි ලිඛිතව ගමුද කමන්නේ? ගරු සභාපතිතුමනි පොඩි ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? අපේ ඔබතුමාගේ සාකච්ඡාව ඉස්සෙල්ලාම කිව්වා පනතේ හෝ ලිඛිත නීතියේ සඳහන් වගන්ති වලට අනුගත නොවීම කියන එක. සභාපතිතුමනි ජාතික අධ්‍යාපන කමිෂන් සභාව 1991 අංක 19 පනතෙන් එස්ටැබ්ලිෂ් කරලා තියෙන ජනාධිපතිතුමා යටතේ පවතින ස්වාධීන කමිෂන් එකක්. මේක දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කරලා තියෙනවා. මේක විශාල ගැටලුවක්. මොකද අපේ තියෙන ප්‍රධාන කාර්යභාරය තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සමාලෝචනය කළ වරින් වර ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීම. ඒ වගේ කරුණු ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා අර පවතින වගන්ති අද තත්වයට පවතින ක්‍රියාකාරීත්වයට අනුකූල නොවීම නිසා ඒවා සංශෝධන නොකර රිසිසේ කටයුතු කිරීම. අපි දැන් වතාවන් කීපයක්ම ජනාධිපති කාර්යාලයට අමාත්‍යාංශයට මේක ලිව්වා. මේක නිවැරදි කරලා මේක අවුරුදු ගාණක්ම ජනාධිපතිතුමා යටතේ සංශෝධනය වෙලා තිබිලා තියෙනවා. මේ යටතේ මේ පවත්වාගෙන තියෙන්නේ. නමුත් 2019 ඉඳන් තමයි මේක අධ්‍යාපන අමාත්‍යාංශයට වැටලා තියෙන්නේ. කුමක් හෝ විදියෙන් මං හිතන්නේ අර අමාත්‍යාංශ වෙන් කරනකොට මේ අපිට තේරිලා තියෙන අර කට් ඇන්ඩ් පේස්ට් වෙලා මේක නැවත අධ්‍යාපන අමාත්‍යාංශ කියලා. ඉතින් මේක පොඩ්ඩක් නිවැරදි කරන්න අපි ඔබතුමාට ලිඛිතව මේක එවන්න. හරි. අපි මේ ඇත්තටම මේ දැන් මම කිව්වේ මේ අපි නිරීක්ෂණය කරපු කරුණවල පොදු ස්වභාවයන්. ඒක අර මේ ඒ කියන්නේ තමන්ගේ ආයතන වලට අදාළව ඒකේ ගැටලු වෙනස්. කියන්නේ මම කිව්වේ පොදු ස්වභාවය කිව්වේ. ඒතර ඒකට අදාළ කාරණේ ගත්තම කාරණේ පසුබිම් මේ සියල්ල වෙනස්. හරි. ඒ නිසා තමයි අපි මේ අර මේ ආයතන වෙනම ගෙනල්ලා කෝප් කමිටු ඉස්සරහා ප්‍රශ්න කරන්නේ නැතුව පොදු ප්‍රවේශයක් හදාගන්න උත්සාහ කරේ. තමන්ට තියෙන ප්‍රශ්න පිළිබඳව යම් අදහසක් දෙන්න මේ උත්සාහ කරේ. මේ ආකෘතියට හිතලා ඔබතුමාලා ගනුදෙනු කරන්න ඕන ප්‍රශ්න මොකද්ද නේද? ඒ විසඳ ගන්න තියෙන ගැටලුව මොකද්ද? මේ කාරණා පිළිබඳව අපිටත් එවන්න. එතකොට අපි පාර්ලිමේන්තුව සූදානම් මේ අවධානය යොමු කරලා අදාළ රාජ්‍ය ආයතන ටික ඒ වෙනුවෙන් මෙහෙව ගන්න. ඉතින් මේ අපි ඒ කරුණ ටිකත් ලිඛිතව ගමු අවධානය යොමු කරමු. අපිට cope@parliament.lk cope@parliament.lk ඔය ඒ ගැටලු මේ මේ ඊමේල් ලිපිනයට එවන්න. අපි එතකොට ඒව සම්බන්ධව මොකද මෙතෙක් කාලයක් අර අවධානය යොමු නොවිච්ච කොටස ඔබේ පැත්තේ තියෙන ප්‍රශ්නය අරගෙන ඒ ප්‍රශ්නේ වෙනුවෙන් උත්තර හොයලා දෙන්න මැදිහත් වෙන්න අපි සූදානමින් ඉන්නවා. ඒක තමයි අපිට ඩිලිවර් කරගන්න ඕන මැසේජ් එක. අපි වැඩේ අවසන් කරමු. අනිත් එක අපිට අවසන් කරගන්න බැරි වෙන නිසා. COPE ඒක cope@parliament.lk කියන මේක තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා අදාළ ආයතන තුනේම සම්පත්දායකින්ට. ඒ වගේම සහකාර මහලේකම්තුමන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්තුමන් ඊළඟට ව්‍යවස්ථාදායක සේවා කටයුතු පිළිබඳ මේ අධ්‍යක්ෂතුමන්ට ඒ වගේම කෝප් කමිටුවේ උපදේශකතුමන් ඒ වගේම හිටපු විගණකාධිපති මායදුන්නේ මැතිතුමා ඇතුළුව විගණාධිපති දෙපාර්තමේන්තුවට
ඒ වගේම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ලේකම්තුමිය ඇතුළුව සියලුම නිලධාරී මණ්ඩලයේ මහත්මීන්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට සහ අද දවස මේ සාර්ථක කරගන්න මැදි වෙච්ච ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ කටයුත්ත හමාර කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වෙමින්.